පත් කරගෙන අපේ කරුණු කාරණා විසඳා ගමු කියන ආකල්පය විපරි කරන්නයි. ඒ අනුව 1998 සිට 2021 දක්වා ඒ විෂමතාවය අහෝසි කර සුබෝධනීය කම්පින් නිර්මාණය කරන ලද ඒ නියමිත වැඩි කාලයේ අප පිළිගවන ලෙස ඉතාමත් කාරුණිකව සහ දයාවෙන් මේ රජයෙන් අපි ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඇත්තම සහෝදරවරුනි වර්තමානයේ අපි මේ ගුරු විදුහල්පතිවරු අද දින මේ සමුළුවක් පැවැත්වුවා මහනුවර දිස්ත්‍රික්කයේ සමුළුවේ පසුව තමයි මේ අපි මෙතෙන්ට ඇවිල්ලා පොඩ්ඩක් අපේ තියෙන අපහසුතාවය අපිට වෙලා තියෙන අසාධාරණ වෙන්නේ මේ වචන ස්වල්පයක් කතා කරන්නේ. ඇත්තටම 97 21 ගුරුවරු අපිට අහිමි වැටුප අහිමි කරගෙන අපිට මේ රාජ්‍ය බලයට පැමිණීමට පෙර දෙරවල් කියලා පොරොන්දු වෙච්ච වැටුප ඒ කියන්නේ අපිට හිමි වැටුපක් එක වැඩියෙන් දෙන වැටුපක් නෙවෙයි. වර්තමානයේ 25 රාජ්‍ය සේවයේ ඉතා විශාල වැටුප් පැලිකිරීමක් සිද්ධ වුණා. අපි ඒ ගැන සතුටු වෙනවා. වර්තමාන සේවයේ ඉන්න අයට දුන්න එක ගැන අපි සතුටු වෙනවා. නමුත් මේ 97 21 කියන්නේ මේ රටේ මානව සම්පත. මේ රටේ සියලු සම්මානජන වැඩ කරා දරුවන් පුරුදු කරලා ඕන දැනුම ආකල්ප කුසලතා දීලා මේ රටේ ඉතා ඉහළ තැන් වලට යන්න මානව සම්පත සකස් කළ ගුරුවරු තමයි මේ 97 21 ඉන්නේ. ඒ අයට මේ අහිමි වෙලා තියෙන වැටුප දැන් අයවැය රජයේ අයවැය මේ 3 වෙනි එක එන්නේ. ඉතින් මේ අයවැයටවත් අපිට මේක දෙනවා නම් මේ තාමත් වටිනා. මොකද අපේ මේ කණ්ඩායමේ ඉන්න අය බොහෝම අපහසුතාවයන් වලට මුහුණ දුන්න අය ඉන්නේ. එතකොට මේ ඉතාමත්ම දුක්ඛිත ජීවිත ගත කරන අයට මේ වැටුප හිමි වැටුප දුන්නා නම් හොඳයි. ඒ වගේම 97 21 සුබෝධනයේ 3 1 22 24ට දීලා තියෙනවා. ඒ කොටසකට දුන්න වැටුප දෙන්න කොමිසමක් අපට අවශ්‍ය නැහැ. කොමිසමක් කියන්නේ කල් මරණ දෙයක්. ඒ කල් මරමින් කල් ගත කරන්න ඕනේ මේ තරුණ අයට නම් මේ වයසක අයට මේ
මේ කණ්ඩායමේ ඉන්නේ 65ට වැඩි සියලු දෙනාට මේ කොමිෂන් සභා වලින් මේ ගැටලු විසඳන තුරු ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට මේ ටික කාලේ ජීවත් වෙන්න සතුටින් ජීවත් වෙන්න කාටවත් බරක් නැතුව ජීවත් වෙන්න මම හිතුවා මේ කොමිෂමෙන් නෙමෙයි දුන්න දෙයක් දෙන්න කොමිෂමක් අවශ්‍ය නැහැ. ඒ කොමිෂම අවශ්‍යයි. ඉදිරියට කොමිෂමෙන් ඕන දෙයක් කරගත්තට කමක් නැහැ. නමුත් අපිට වර්තමානයේ කොමිෂමක් අවශ්‍ය නැහැ මේ දුන්න එකේ ඉතුරු කොටස දෙන්න ඉතුරු අයට. මොකද කොටසකට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි රජයට ඉතාමත්ම මේ බල කර සිටිනවා අපේ ආශිර්වාදය ලබාගෙන මේ රජය ඉදිරියට ගෙනියන්න නම් මේ විශ්‍රාමිකයන්ගේ පවුල් වල විශාල ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්න නම් මේ විශ්‍රාමිකයාට බොරු කියලා බෑ. ඒ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ. නැවත මැතිවරණයක් එන විට අපෙන් උදව්වක් ලැබෙන්නේ අපිට මේ බලාපොරොත්තු දුන්න පොරොන්දු ඉෂ්ට කළොත් පමණයි. ඒකයි මට කියන්න තියෙන්නේ.